ඉතින් අපි බලමු හරියටම ගෝඩෝ account එකක් හදාගන්න කොහොමද කියලා. ඉතින් ඊළඟදී link එකෙන් ගියාට පස්සේ ඔයාලා මේ වගේ interface එකකට තමයි එන්නේ. ඉතින් මෙතනින් ඔයාගේ identity card එකට දාලා details ටික fill කරගන්න. ඉතින් ඔයාගේ full name එක ගන්නවා identity තියෙන විදියට full name එක දෙන්න. ඉතින් මගේ identity එක හදන්න වෙන්නේ නැහැ. මොකද මම identity card එකට මගේ identity එකට account එකක් create කරපු නිසා මම ගෙදර කෙනෙක්ගේ නමට තමයි account එක හදන්නේ. ඉතින් ඒ identity එක තියෙන විදියට මම මේ විදියට නම දෙනවා. ඉතින් ඔයාලගේ identity තියෙන විදියට මෙතනට නම දෙන්න. ඊමේල් ඇඩ්‍රස් කියන තැනට ඔයාලගේ ඊමේල් එක හරියටම දෙන්න. ඉතින් මම මගේ ඊමේල් එක මේ විදිහටම දෙනවා. ඉතින් ඊළඟට අපි country එක select කරගන්න ඕනේ. මෙතන ශ්‍රී ලංකා කියලා country එක search කරන්න. එතකොට search කරද්දී country එක එනවා. ඉතින් country එක ආවට පස්සේ එතනින් select කරගන්න country එක. ඊළඟට ඔයාගේ phone number එක මෙතනට add කරගන්න. ඉතින් මම මගේ phone number එක මේ විදිහට දාගන්නවා. ඉතින් ඊළඟට ඔයාලගේ අදාළ කැටගරි එක මෙතනින් සිලෙක්ට් කරගන්න. ඉතින් මගේ කැටගරි එක විදිහට මම ස්ටුඩන්ට් කියලා සිලෙක්ට් කරගන්නවා. ඉතින් platform එකේ MD5 කියලා auto select වෙලා තියෙනවා. ඉතින් ඒක වෙනසක් කරන්න දෙන්න. ඒක ඒ විදිහටම තියන්න. ඉතින් account type එක ඔයා select කරගන්න standard කියලා මේ විදිහට. ඉතින් ඊළඟට proof of identity කියන එකට ඔයාගේ identity card එකේ ඉස්සරහ පැත්තේ photo එකක් upload කරන්න. ඉතින් මම මේ විදිහට මගේ identity card එකේ ඉස්සරහ පැත්තේ photo එක upload කරගන්නවා. ඊළඟට back side එකේ කියන්නේ ඔයාගේ identity card එකේ back side එකේ photo එකක් upload කරගන්න. ඉතින් ওই විදිහට මම මේ විදිහට upload කරගත්ත එකත්. ඉතින් proof of address කියන එකට ඔයාලට පුළුවන් ඔයාගේ නමට එන වතුර බිලක් හරි light බිලක් හරි add කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ නමට එන bank statement එකක් හරි මොකක් හරි add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේම identity card එකේ address පැත්තේ photo එකක් ඔතනට attach කරගන්න. ඉතින් මම identity card එකේ address පැත්තේ photo එකක් මේ විදිහට attach කරගත්තා. ඉතින් මාත් මෙතන USA citizen කියන එක no කියලාම select කරලා තියෙනවා. ඉතින් ඒක වෙනසක් කරන්න දෙයක් නැහැ. ඉතින් ඊළඟට ඔයා term and condition වල මේ විදිහට ටික් එක දාගන්න අනිවාර්යෙන්. ඊට පස්සේ now කියන බටන් එකට රස් කරාට පස්සේ ඔයාලට email එකට message එකක් එනවා. ඉතින් මේ විදිහට email verification message එක. ඉතින් verify email කියන එකට රස් කරාට පස්සේ ඔයාලට පුළුවන් Chrome browser එක හරහා ඔයාගේ email එක verify කරගන්න. ඉතින් මේ විදිහට email එක verify වුණා කියලා message එක පෙන්නනවා. ඉතින් login client කියන එකට රස් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ account එකට log වෙන්න. ඉතින් ඒක දුන්නත් එක්කම ඔයාලට මේ විදිහට page එකකට එනවා. ඉතින් ඒත් එක්කම ඔයාලට email එකෙන් message එකක් එනවා මේ විදිහට. ඔයාගේ email එකට එනවා. ඉතින් ඔයාගේ account ID එකයි one time password එකයි Godot server එක ඒ තුන ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ account එකේ account ID එක copy කරගෙන මෙතන trading account කියන තැනට ඔයාගේ account ID එක දාගන්න. ඉතින් ඒ විදිහටම ඔයාලට පුළුවන් ඔයාගේ account එකේ password එකත් copy කරලා එතනට paste කරගන්න. ඉතින් paste කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් sign in කියන බටන් එක උඩ රච් කරලා ඔයාගේ account එකට මේ විදිහට log වෙන්න. ඉතින් එහෙම log වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ account එකේ KYC එක තාම pending කියලා පෙන්නනවා. ඉතින් ඒක verify වෙන්න පැය 24ක් යනවා. ඉතින් ওই විදිහට තමයි අපිට Godot account එක හදාගන්න පුළුවන් වෙන්නේ.